ඔයත් කරන්න වැඩ 1000ක් තියාගෙන ඔහේ Facebook එකේ TikTok එකේ Instagram එකෙන් TikTok එකට මේ විදිහට මාරු වීඩියෝ බලන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අද අපි කතා කරනවා doom scrolling ගැන. මොකද මේ doom scrolling කියලා කියන්නේ? doom scrolling කියලා කියන්නේ ADHD රෝගයට මුල පුරන මූල කාරකයක්. මේකෙදි වෙන්නේ අපේ මොලේ ඩෝපමීන් හිට් එක නැතුණාම ඩෝපමීන් ගන්න ඔහේ කාලේ කාදමින් වීඩියෝ බලන එක. ඉතින් මෙන්න මේක අඩු කරගන්නේ කොහොමද? මේක අඩු කරගන්න ඇත්තටම මගේ ජීවිතේ මම එක්ස්පීරියන්ස් කරපු මෙතඩ් හතරක් ඔයාලට දෙන්නම්. පස්වෙනි මෙතඩ් එක මගේ එකක් නෙවෙයි. ඒක බයොලොජිකලි තියෙන එකක්. මේ හතරම කරලා මේ doom scrolling නතර කරගන්න බැරි කෙනෙක්ට ඒක තියෙනවා. ඒක කරොත් පොඩ්ඩක් හරි අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි එක තමයි පළවෙනි එක ඔයාගේ to do මම හිතන්නේ කාටත් to do list එකක් තියෙනවා. ඒ to do list එක time block කරන්න. ඔයා උදේ මෙන්න මේක කරනවා. උදේ වරුවේ මෙන්න මේ පැයේදී මේක කරනවා. අන්න ඒ විදිහට ඔයාගේ වැඩ ටික to do list එකකට හදන්න. ඒක time block කරන්න. අනිවාර්යෙන් ගොඩක් කට්ටිය කරන්නේ to do list හදනවා. හැබැයි time block කරන්නේ නැහැ. ඔහේ TikTok එකකින් Facebook එකේ වීඩියෝ බල ඉන්නවා. හවස් වෙනකොට තමන් කරපු වැඩක් නැහැ. අවසාන බලද්දී අද දවසේ මම මුකුත් කරලා නැහැ. ඉතින් ඔයාලට concentrate කරලා ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයා තමන් time block එකක් කරවති. ඒ කියන්නේ ඔයාලට පුළුවන් Google Calendar එකේ පුළුවන් එක්ක ඔයාගේ note එක ලියා ගන්න පුළුවන් එක්ක ඔයාගේ ඩයිරි එකේ ලියලා මේක අනිවාර්යයෙන්ම කරන්න. අංක 2. එලාම් එකක් තියාගන්න. අනිවාර්යයෙන්ම ඔයා වැඩක් පටන් ගද්දී 45 වගේ නම් ඒ වැඩේට යන ඔයා එලාම් එකක් තියන්න. මේ එලාම් එක ඇතුළත මම කරනවා එලාම් එක වදිනකම්ම කරනවා කියලා ඔයාගේ ඔළුවට අයිඩියා එක දෙන්න. එහෙම වුණාට පස්සේ අර එලාම් එක වදිනකම්ම ඔයා ඒ වැඩේ කරනවා. ඔයාගේ ෆෝන් එකේ වෙන්න පුළුවන්, ස්මාර්ට් වොච් එකේ වෙන්න පුළුවන්, ලැප්ටොප් එකේ. මේ විදිහට ඔයා එලාම් එකක් තියාගන්න. ඒකෙදි ඔයාට එන ඕන නොටිෆිකේෂන් Facebook එකෙන් වෙන්න පුළුවන්, Instagram එකෙන් එන නොටිෆිකේෂන් එකක් බලන්න යන්න එපා. එහෙම බලන්න ගියොත් ඔය කන්සන්ට්‍රේට් එක නැති වෙලා වගේ ඇටෙන්ෂන් එක වෙන තැනකට ගිහලා වගේ වැඩේ කරගන්න බැරි වෙනවා. ඒකයි ගොඩක් කට්ටිය කියන්නේ අනේ අද මට මේ වැඩේ මේ කරගන්න බැරි වුණා. එහෙම කරොත් ඔයාලට වැඩේ ටික කරගන්න බැරි වෙනවා. අංක 3. මේක තාමත් වැදගත්. ෆෝකස් මෝඩ් එක වගේ ෆෝන් එකේ ෆෝකස් මෝඩ් එකක් තියෙනවා. හිතන්නකෝ ඔයාට එන නොටිෆිකේෂන් හැමදේම මියුට් කරන්න බෑනේ. ඔයාට පුළුවන් ඔයා වර්ක් කරනවා නම් ඔයාට ඒකට අදාළ නොටිෆිකේෂන් එන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒකත් ඔයාට ෆෝන් එකෙන් හදාගත්තම ඔයාට පුළුවන් එන ඕනම නොටිෆිකේෂන් විතරක් බලන්න. අනිත් එන නොටිෆිකේෂන් එකක්වත් ඔයාගේ ෆෝන් එකට එන්නේ නැතුව මියුට් කරලා ඔයාගේ වැඩ ටික සුපිරියට ගොඩ දාගන්න. ඉතින් ඒකෙදි ඔයාට doom scrolling අඩු කරන්න පුළුවන්. අංක 4. මේක තමයි වැදගත්ම දේ. මේක කරාම ඇත්තටම doom scrolling නතර කරන්න පුළුවන් අපිට. reward to you. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ time block එකක හිටිය 45 minutes කියලා. ඉතින් ඔයා ඒ හිටපු එක නිසා ඔයාට දෙන reward එකක් විදිහට ඔයා 5 to 10 minutes වගේ ඔයා කැමතිම social media app එකක් අරගෙන doom scrolling කරන ඕන තරම් videos බලන්න. ඉතින් එහෙම බැලුවට පස්සේ ඔයා මොලේ පුරුදු වෙනවා අර reward එක ගන්න. reward එක ගන්න පුරුදු වෙන්න අපි පුරුදු වෙනවා අර 45 block එකක time block එකක ඉන්න. ඉතින් ඒ වෙනකොට අපේ මොලේ සූදානම් time block එකට මම සූදානම් මට මොකද reward එකක් හම්බ වෙන නිසා. ඉතින් reward එක ඒකට පුරුදු වුණාට පස්සේ අපිට productively අපේ ලස්සනට වැඩ ටික කරගන්න පුළුවන්. මම ඇත්තටම භාවිතා කරපු method එකක්. මම පාඩම් කරන කාලෙත් මේක කරා. මම පැයක් විතර පාඩම් කළා. මටම දෙන reward එකක් විදිහට විනාඩි 10ක විතර මම break එකක් ගන්නවා. මම කැමති සින්දුවක් අහනවා, කැමති වීඩියෝ එකක් බලනවා. එක්ක මම හිතන් ඉන්නවා මේ වෙලාවේදී මම මේ match එකේ highlight එක බලනවා. ඉතින් එහෙම ඉඳලා කරලා තමයි වැඩ ටික ගොඩ දාගත්තා. ඉතින් මේක තාමත් අතරගන්න. පස්වෙනි කාරණේ මේක මේ මම පාවිච්චි කරපු එකක් නෙවෙයි. මේක මේ මනෝවිද්‍යාවේ තියෙන එකක් සහ ජීව විද්‍යාවෙටත් අයිති එකක්. මේකෙදි ඔයාලට පුළුවන් අපි ඇත්තටම මේ වීඩියෝ එකනත් බලන්නේ මේ කලර්ෆුල් නිසා. අපි ඕනම තැනක කලර්ෆුල් දෙයක් බලද්දී අපි ඒකට ඇඩික්ට් වෙනවා වැඩි. ඔයා නිකමට වාගේ වීඩියෝස් හරි මොනවා හරි Facebook එක හරි Instagram එක හරි ඔයා ග්‍රේ ස්ක්‍රීන් කරලා බලන්න ඕනේ. black and white කරන්න අපේ මොලෙන් සංඥාවක් දෙනවා මේක බලන්න බෑ. මේක හරියන්නේ නැහැ. මේක සෙට් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඔයා බලන්න වගේ ස්ක්‍රීන් එක කලර් ග්‍රේ ස්ක්‍රීන් කරලා බලන්න. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. කලර් එක නැති කරලා. අන්න ඒ නිසා ඔයා වීඩියෝස් බලනවා නම් ඒව පුළුවන් නම් ග්‍රේ ස්ක්‍රීන් කරලා බලන්න. ඒ වුණාට පස්සේ ඔයාට ඔය doom scrolling නතර කරගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකකින් මීටත් වඩා වෙනස් අපිට ජීවිතේට වැදගත් වෙන වීඩියෝ එකක් අරන් එන්න ගිහින් එන්න හැමෝටම ජය.